a home, let the rhythm take control. Living this day, living it now, live the moment right now. Nam ya. Isi sini na. Kau ini apa ni? Kudu benaskan orang yang kau itu ni mata pik dia rumah ni mana. Yang dah hidup tu ini kan, yang dah musim tu ini kan kira beri kata kata. Nama kian? Isi sini na. Ah? Sini na iti. Seenaratna? මේක කැලේ හරින මන් දන්නේ ඉතින් අනික් හිමුවින් පාන සුන්දේ ඒක කියන්න මට ලැබුණේ මේ හදිස්සියේ මේ කිව්වා ප්‍රිය දේයිනි ජීවන මග මේ දුර ආවේ රුචිරානන මන මෝහන බැල්ම නිසානේ මේකවල පුළු අපදක ආසේ නැටුවා නිල කැලුම් ඔය දෙනෙතින් විසිර නොදුටුවා ප්‍රිය සේනාරත්න ඔබ ගායනා කරනකොට මොකද නෑ ඔතන ඉන්න එතනට ලයින් මොකද ඔබ ගායනා කරනකොට නිකන් මේ කර ගායනා කරන්නේ ඒක නිකන් බොරු වෙලා තියෙන පිළිවෙල දෙයක් නෑ ඉතින් මොකක් හරි නිකම්ම ඉතින් බලාපොරොත්තුම කැසට් කැල්ලක් ගහනවා මේ මම සින්දුවට කැලි දාලා මම කැලි ගහනවා මේ හිටද්ද මම කැල්ලක් ගහනවා විටින් විට ශ්‍රුති මාරු වුණා පොඩ්ඩක් එහෙම ගතිය මට තේරෙන්නේ මම ඉතින් වෙන හින්දුවක් කියලා එහෙම පෙන්නන සාමාන්‍යයෙන් තව අද මෙතෙන්දී දැන් සාමාන්‍යයෙන් සංගීතයේ දන්නේ නෙවෙයිනේ දැන් මගේ යාළුවා ගොතන මේ මම හිතේ තියන අප සින්දු නැතුව වෙන එකක් මේක හොඳයි මේක ඔයාලට ස්කේල් ටික එනවා කියලා නිකන් ඒගොල්ලෝ කිව්වේ සංගීතය දැනගෙන නෙවෙයි ඉතින් මම ඒක කියන්න ගිහලා තමයි ඒක ප්‍රශ්නය මගේ හම්දා යාළුවෙක් කියලා රණවිරු ගීතයක් කියන්නේ මේ දෙකම නැතුව මේකක් කිව්වා මම මෙතන දෙකම නැතුව වෙන එකක් ඔය ස්ටාර් වල තියෙන සාමාන්‍යයෙන් මෙච්චර මේ තරගයකට මෙච්චර මහිත දෙනකක් වෙන කිසිම තරගයකට ඉන්නේ නැතුව ඇති මම නම් දැකලා නැහැ. අවසන් දහසට තෝරා ගන්නට හැකියාවක් නැහැ. හරිම කනගාටුයි. ඒටදී විශේෂ දක්ෂතාවයක් පෙන්වන්න ඕනේ සේනාත් මහත්මයෝ. ඉතින් කනගාටු වෙන්න එපා. නෑ. එතනින් එහාට යන්න තමයි අපහසු. හතරවෙනි වටේට තමයි යන්නට අපහසු. කනගාටුයි. ඇත්ත වශයෙන්ම මගේ සින්දු වහන හැම කෙනෙක්ම කියනවා හොඳයි කියලා. මගේ සින්දු ගුවන්විදුලියේ යනවා ගුවන්විදුලි ගායක ගායනා කරනවා. නමුත් මම මෙතන ඇවිල්ලා නිකන් සින්දුවෙන් පද දෙකක් තුනක් මට ගායනා කරන්න හම්බුනේ නැහැ. නිකාම මව කපා හැරියා. අසාර්ථකයි ගායනේ ප්‍රමාණවත් මදි මේ තරංගයට. මගේ තියෙනවා රත්තරන් වාගේ තට්ටු දෙකේ ගයක් ඒ ගේ විකුණලාර මම CD එකක් කරලා ඊට පස්සේ පාරේ හිඟන්නෙක් වාගේ හරියනවා ඒක විකුණ ගන්න බැරුණා. කිසිම හැඟීමක් නැහැ. මට මේ විනිශ්චය මණ්ඩලය ගැන කියන්න හරියටම හිතට වේදනාවක් මට මේ මිනිස්සුවක් පේනුන්නේ නැහැ ඒ වෙලාවේ හැටියට. මේ මිනිස්සු මට පේන්නේ රාස්‍ය වාගේ මොකද මට කෙරුවේ අසාධාරණයක්. මේ කපු කට්ටියක මට නම් වශයෙන් කියන්න දන්නේ නැහැ. නම් දන්නේ නැහනේ. නම් දැනගත්තම මට මේ වෙලාවේ ඒ කට්ටිය නිකන් මට පේන්නේ නැහැ. නයි පොළොංගු තුන් දෙනෙක් වාගේ. ස්තුතියි තරගයේ සහභාගී වුණාට. මට දෙයියා හඳුරු ලස්සන හඬක් දුන්නාට මෙන්න අයිපොළොංගුන්ට හඬ අල්ලන්නේ නැහැ. සමන් මල් පියල්ලේ සඳේ රැස් කරල්ලේ මම පිස්සෙක් කියලා හිතන්න එපා. මම හොඳ ලස්සන අවුරුදු 52ක හොඳ තව මට අවුරුදු 30ක් විතර ජීවත් වෙන්න පුළුවන්. ඒ ජීවිතේ නිකන් අදමගේ නිකන් ලේ ඇඟේ වතුර වුණා. ඒ මොකද කියන්නේ මාව කපහැරියට. प्रीति वलावन्नेक्वी संगीत राविन्मत्वी मगे रंगनीये ලස්සන කටහඬක් තියෙන ඌ කපහැරලා නිකන් බහූබූත දොඩේ වුණොත් තමයි ගායක කරලා අර මේ එළියට දානවා. ඒක නෙමෙයි හරි. හරිනම් හොඳ කටහඬක් තියෙන කෙනෙක් තෝරලා දාන්න ඕනේ. මෙයා තමයි ගායකයා කියන්නේ. මේ නිකන් මොකවත් බැරි ගීතයක් යන්තම් අනුන්ගේ ගීතයක් ගායනා කරගන්න පුළුවන් වුණාට පෙරක් කට්ටිය මේ මිනිහා විතර කරා. අපට ඕනම ජගතයක මට පුළුවන් ගීත රචනා කරන්න. මම හරි ලස්සන ගීත රචකයෙක්. මම විජේ කුමාරතුංග ගීත රචනා සම්මානත් තරම් තියෙනවා. මට ඒව පෙන්වන්න පුළුවන්. ඒව තියෙනවා මල් ළඟ. අපි අහිංසකින්ද අපට කාර් නැහැ එන්න මෝටර් බයික් නැහැ. ඒ මිනිස්සු වගේ යහනවලු උඩින් එන්නත් නැහැ. මේ විනිශ්චය මණ්ඩලයන් අද නම් අන්තිමටම අන්තිමයි. මේ විනිශ්චය මණ්ඩලය ආයෙ නම් ගෙන්නන්න එපා ගරු මහත්මයනි. මට මේක නැතුණට කමන්නේ නැහැ. මම දැන් හොඳ චිත්‍රපටි ගානාවක ඉන්නවා. මගේ හිතේ තියෙන තාන්න දැන් මේක අත්හැරලා මම නළුවෙක් වෙන එකකට. මම නළුවෙම තමයි. මම ටෙල් නාට්‍ය 17ක ඉන්නවා. රංගපෑවේ පළවෙනි වසුදා ටෙල් නාට්‍යයේ ඊගාවට මම ආදරේ නාමයෙන් විවරු සටන පොලිටිකල් ජෝක් ඒ වගේම මම තව රංගපෑවා මේ ගොඩක් සිරසුපට්ටයි මම ඉල්ලන්නේ කවදාරි මට ගායකයෙක් වෙන්නත් බැරි වුණා. මේකේ චිත්‍රපටි ගහනවා මට කවදාරි චිත්‍රපටියකට රංගපාන්න දෙන්න. කොහාටද කියන්නේ? ඔළුවෙන් දැන්නේ. අර අතන අර පොඩි ස්ටිකර් එක මේ මයික් එක ඔයාගේ ඔළුවට.
මීට කලින් ගීත ගායනා කරලා තියෙනවා. තියනවා කියන්නේ මේ සංගීතවල එහෙම කියලා තියෙනවා. ආ. එතනින් යාට නෑ. හොඳයි ගායනා කරන්න තාම. රෑ 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 සිහිනේ ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවින් ඔබ ගැන සිතලා තැවෙනවා. මාත්මයාගේ ගීත නේද ගායනා කරන්නේ? ඔයා අද දවසේ මෙතනට ඇවිල්ලි වල ඔයාගේ ගීතයක් නෙවෙයි ගායනා කරන්නේ. ඔයා ගායනා කරන්නේ කවුරු හරි ප්‍රවීණෙක් ගායනා කරපු ගීතයක්. එතකොට මේ ගීතය ඔයාට උමනා පිළිවෙලට වෙනස් කරන්න බෑ. මොකද කිව්වේ මුල් කැලේ? රෑ රෑ සිහිනේ. රෑ රෑ කියලා නෑ ඒකේ. රෑ විතර හැදෙන්නේ. සිහිනේ ඔබ ළඟ මා සනසනවා මා සැබෑවින්. ඒකයි වචනේ කියලා තියෙන්නේ. රෑ 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 කියලා නෑ. රෑ කියන වචනේ. ඒකට රෑ දෙක තුනක් වෙනවා. මට ඔබ යෝජනා කරන්න අමාරු ඊළඟ වැඩේ. අමාරුයි මල්ලියෝ. බොහොම ස්තුතියි. ස්තුතියි බැමිණියාට.